අපි අද මේ ඇවිල්ලා ඉන්නේ අපේ తాවකාලික භෝග වගා කරන වගා භූමියකට. මේ වගා භූමිය තුළ තක්කාලි, නයි මිරිස්, සුදු මිරිස්, ඉඟුරු, ගස් ලබු වගේ භෝග තමයි අපි වගා කරලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ අපි වගා කරන ෆැෂන් ෆෘට් වගාව ළඟ. ෆැෂන් ෆෘට් කියලා කියන්නේ දේශීය වගේම විදේශීය වෙළඳපොළත් ආක්‍රමණය කරලා තියෙන වාණිජ භෝගයක්. මොකද කියනවා නම් ෆැෂන් ෆෘට් නැවුම් පළතුරක් විදිහටම නෙමෙයි, යුෂ විදිහටත් අපිට විදේශීය වෙළඳපොළට අපනයනය කරන්න පුළුවන්. ඔයා තව දෙයක් දන්නවද? අපි අපේ නිෂ්පාදනයක් විදිහට ෆැෂන් ෆෘට් ජෑම් එකකුත් විදේශීය වෙළඳපොළට අපනයනය කරනවා. අපි මේ ෆැෂන් ෆෘට් අපනයනය කරනකොට මේකේ ගුණාත්මක භාවය ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා. මොකද විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කරද්දී මේක කිසිම පළඳුබීමකින් තොරව ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව තියෙන්න ඕනේ. ඒ හින්දා අපි වගාවේදී නිසි ආකාරව නඩත්තු කටයුතු කරමින් මේවා හරියාකාරව පෝෂණය කරනවා. මේ තියෙන්නේ අපි හරිතාගාර තුළ වගා කරන තක්කාලි වගාවක්. අපි වගා කරලා තියෙන తాවකාලික භෝග වලින් අපි විශාල වශයෙන් ඉලක්ක කරන්නේ අපනයන වෙළඳපොළ. මොකද අපි හැම වෙලේම මේ වගා කරන తాවකාලික භෝග වල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙනවා. අපනයන වෙළඳපොළට යොමු කරද්දී මේකේ ගුණාත්මක භාවය ඉතා ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. ඒ නිසාම අපි හරිතාගාර තුළ මෙන්ම එලිමහන් භූමි වලත් මේ తాවකාලික භෝග වගා කරනවා.